Hello my dear little kids. Welcome back. ඉතින් මගේ ආදරණීය දූලා පුතාලා හැමෝම සතුටින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් පුතේ අද අපි දෙවැනි පාඩමේ ඉතුරු කොටස කන්ටිනියු කරන්න තමයි හදන්නේ. Today we are going on a house adventure. Are you ready? Let's learn about the parts of a house. House ගිය සතියේ අපි වීඩියෝ එකකින් ඉගෙන ගත්තේ හෝම් එක ගැනනේ. ඉතින් කොහොමද අද හවුස් ගැන ඉගෙන ගන්න යන්නේ? පුතේ, ඔන්න අද ටීචර් ඒ ගැන මේ වීඩියෝ එකකින් එක්ස්ප්ලেইন කරනවා. Do you know the difference between a house and a home? මගේ දූලා පුතාලා දන්නවද house එකේ home එකේ වෙනස? A house is just a building. මොකද්ද පුතේ ඒ කියන්නේ? house එකක් කියන්නේ පුතේ ඒක එක ගොඩනැගිල්ලක් විතරයි. ඉතින් ගෙදර ගොඩනැගිල්ලක් විදියට හඳුන්වද්දි පුතේ අපි ගෙදරට කියන්නේ house කියලා. ඉතින් home කියන්නේත් ගෙදරටනේ. ඔව් පුතේ, home කියන්නේත් ගෙදරට. A home is made of love. home කියන්නේත් ගෙදරට තමයි පුතේ. හැබැයි home කියන එකේ house එකේ තියෙන difference එක තමයි home කියන්නේ අපි අපේ අම්මලා තාත්තලාත් එක්ක ආදරෙන් ජීවත් වෙන තැනට. home sweet home කියලා කියන්නේ. ඒත් අපි කියන්නේ නේද house sweet house කියලා. ඉතින් පුතේ අම්මා තාත්තත් එක්ක ආදරෙන් ජීවත් වෙන තැනට තමයි අපි home කියන්නේ. හැබැයි ගොඩනැගිල්ලක් විදිහට අපි අපේ ගෙදර හඳුන්වන්නේ house කියලා. දැන් තේරුම් ගත්ත නේද මගේ දූලා පුතාලා මේ දෙකේ වෙනස මොකක්ද කියලා? හරි පුතේ. එහෙනම් අපි යමු අපේ පාඩමට. It's time to learn about parts of a house. This is a house. This is a house. A house keeps us safe. ඒ කියන්නේ මොකද්ද පුතේ? මේ තියෙන්නේ ගෙදරක්. ඒ වගේම තමයි මේ ගෙදර අපිට ආරක්ෂාව සපයනවා. ඇත්ත නේද පුතේ? Let's look at its parts. දැන් බලමු පුතේ ගෙදරක තියෙන ප්‍රධාන කොටස් මොනවාද කියලා. Roof. Roof. Roof කියන්නේ මොකටද පුතේ? Roof කියන්නේ වහලෙට නේද? ඒකනේ පුතේ. දැන් අපිව sunlight වලින් ඒ කියන්නේ හිරු රශ්මියෙන් එතකොට රේන් එකෙන් කියන්නේ වර්ෂාවෙන් වැස්සෙන් අපිව ආරක්ෂා කරන්නේ මෙන්න මේ ගෙදර තියෙන වහලේ කියන කොටස. ඉතින් වහලෙට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ roof කියලා. Say it again. roof. එතකොට ගෙදර තියෙන කාමර මේ දේවල් වෙන් කරන්නේ මොකෙන්ද පුතේ? බිත්ති වලින් නේද? එතකොට බිත්තියට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද පුතේ? wall. අහපව කියන්න wall. එතකොට අපි ගේ ඇතුළට යන්නේ කොහෙන්ද? දොරෙන් නේද අපි ගෙට ඇතුල් වෙන්නේ. එතකොට දොරට මොකද්ද පුතේ ඉංග්‍රීසි වලින් කියන්නේ? door. මොකක්ද? door. එහෙනම් කියන්නකෝ බලන්න. ජනේලෙට මොකක්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා? window. window. හරි පුතේ. එහෙනම් අහපවම ඉගෙනගත්ත වචන ටික මතක් කරගමු. Let's check the words we have learned. Roof. Roof. Wall. Wall. Door. Door. Window. Window. මතකයි නේද මගේ පුතාලට එහෙනම් අද පාඩම? You did a great job my smart learners. You are amazing. ඉතින් මේ වීඩියෝ එක නැවත නරඹලා මගේ දූලා පුතාලා පාඩමේ ඉගෙනගත්ත කරුණු හැමදේම හොඳින් මතක තියාගන්න ඕනේ. එහෙනම් පුතේ මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. See you next time. Bye bye.